Hai. Oh mantan lah, mau video dannya. Memang. Orang tak kira tam malu teng PC yang kata. Mah kita nama video ini matto kira nanti di mau PC kata terus mah kita nama video demen dah. Kemarin dia ini nama ini. Ini baru ada pakai telepon deh. Oh, dah mau kata kerana terus mana video kerana ini dia matak dah. මොකද වෙන්නේ ඔයගොල්ලෝ කියන්නේ කොහමද ගෙවල් වල එහෙම තත්ත්වය ආපහදනවද ඉන්දියා පොරියනවද කරවල බැලුම් එහෙම ගෙදර තියනවද තක්කාලි එහෙම හදනවද මොකද තත්ත්වය කියන්නේ මොකද වෙන්නේ ඒ කියන්නේ හරි ජෙනුවෙන් ලියන්න මොකද වෙන්නේ ඒ කියන්නේ මේ ඊයේ මම කෑවේ පරිප්පුයි चिकनुई මොනහරි තව මොකක්කාරයක් 2004 නොවැම්බර් 24 වන දින මෙලවට උපන් මිනුක අබේවර්ධන මේ මානසික රෝගයෙන් පෙළෙන්නේ ඉපදුණු දා සිටමයි. ඉතින් මොහුගේ මේ මානසික රෝගයෙන් ගැලවීමට සුවසෙත් පතා ඔබ හැමෝම පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ප්‍රාර්ථනා කරමු ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියලා. මේ තියෙන්නේ අපේ කුස්සිය. ඇසුවේද කවුරුන් හෝබෙන් මේ තියෙන්නේ ලිප ඔයගොල්ලන්ගේ ගෙවල් වල මේ වගේ ලිප තියෙනවද? අද අපේ ගෙදර නම් තාම තියෙනවා ඒ ලිප. ඊට පස්සේ මේ තියෙන්නේ ලුණු එක. ලුණු දැකලා තියෙනවද? මොහොතෙන් වේල්ලා ගන්න ලුණු හරිද මේ තියෙන්නේ මිරිස් ගල හරි එකෙන් තමයි මිරිස් කොටන්නේ නැත් චොප් කරන්නේ මේ අපේ අම්මා කිව්වා මට මේකට වතුර දාන්න කියලා එනවාට මේකේ වතුර දාන්න දෙයක් නැහැ පිරීලා තියෙන්නේ ගන්න බෑ මොනවාද මොකෝ ඒ කියන්නේ වතුර දාන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ අම්මා කියපු දෙයක් ඉඳ අතාරින්නත් බෑ උනාට ඒක වතුර පිරලා තියෙන්නේ ඕගොල්ලෝ බලනවා නම් ඇයි මම අද වීඩියෝ එක කරන්න කියලා අද අපේ ගෙදර කවුරුත් නැහැ මේ මම විතරයි ඉන්නේ ඇත්තට එතකොට මේකෙන් තමයි ඇත්තටම වීඩියෝ එක කරන්න නැත්නම් මම ජීවිතේට වීඩියෝ එක කරන්නේ මේ සහ බයිලා කියන්න ඕනේ නැහැ මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ආයෙ තව මාස 5කින් තමයි ආයෙ වීඩියෝ එකක් දාන්නේ මේ වීඩියෝ එක තේරුමක් නැහැ නේ මේ වීඩියෝ ඕන 5 දිනක් උපරිම බලයි මේ ආයි සමන් නිලන්ත රුවන් කාවිංග පද්මේ ඔය පස් දෙනා තමයි බලන්නේ හරිද හායි කොහමද මොකද වෙන්නේ මේ ඉතින් ඔය පස් දෙනාට කියන්නේ මොකුත් කියන්න දෙයක් නැහැ මොකුත් කියන්න දෙයක් නැහැ අතන බයිලානේ ඉතින් ඔය බයිලා ඔය සමහර YouTuberලා ඇවිල්ලා හෙන්නට කියවනෝ නේද බයිලා එහෙම කියන්න දෙයක් නැහැ මට නම් එහෙම කියන්න දෙයක් ඇත්තෙම නැහැ මට මේ වීඩියෝ දාන්න ඕන හින්දා වීඩියෝ කරනවා මිස පුළුවන් නම් මම දැන් ගිහින් නිදා ගන්නවා මට টয়ලට් එකේ ඉන්න එක ඊට වඩා සැපයි මම දන්නේ ඔයගොල්ලෝ මොනවද මේ ඉන්ෆෝමේෂන් අරගෙන ගිහලා කරන්න කියලා සමහරට ඔයගොල්ලෝ ජීවිතේට මේ වැදගත් වෙයි ජීවිතේ හරිම පුදුමාකාරයි අපි සමහරලාට හිතන්න ඕන අපි කරන දේවල් පිළිබඳව
මොකද නැත්තම් අපිට වෙන්න පුළුවන් දේවල් අනන්ත අප්‍රමාණවත් තියෙනවා. ඒකින්ද මේ ෆන් ෆැක්ට් එකක්. මෙන්න මේ දෙල් ගහේ මම ලීගයක් හැදුවා. ලීගයක් කියන්නේ මම ඒ ගහේ මේ නිකන් අත්තිවාරම වගේ දැම්මා ලී වලින්. ඊට පස්සේ මේ අපේ ආච්චම්මා අපේ ගෙදරට පොල් කඩන්න ආපු එක්කෙනෙක් දාලා ඒ ලී ටික ගලවලා තිබ්බා. මම සෑහෙන්න මහන්සිලා ඇත්තව ඒ ගහන්න. මොකද මම මහින්ද 7 වසරේද කොහෙද ඔය ටික කරේ. ඉතින් හිතන්නකො මම 7 වසරේදී ඕක අත්තිවාරමක් ගෙවුවා කියන්නේ මම කොච්චර වැඩිද කියලා. මේ තියෙන්නේ පොල් පැලයක්. දන්නේ ඇයි ඒක මේ ප්ලාස්ටික් කවරයක් ඇතුලේ තියෙන්නේ කියලා? මොකද බරණැස ඉසිපතන කාලේ ඉඳන්ම ඕක ප්ලාස්ටික් කවරයක් ඇතුලේ තියෙන්නේ. ඒක හිතවන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ කියන්නේ මොකද්ද ඒකේ අරමුණ කියලා මට තේරෙන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන එකේ. මොමරේ ඔව්. ඔක තමයි ඉතින් ජීවිතේ. අරමුණක් නැහැ. ප්ලාස්ටික් කවරයක් ඇතුලේ අපි ඉන්නවා ඉතින්. මේ ඔකට අපේ ලින්ද පෙන්නන්නද? ලින්දට මම ගියේ නෑ මාස ගානකින්. හේතුව මම එළියට බහින්නේ නෑනේ. මම කැමති කාමරය ඇතුළටලා ඉන්න. මම මේ ඇත්තටම මම මේ වත්තේ මේ කොටස රාවේ අවුරුදු 3කින් විතර. සිරාවට කියන්නේ. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ හැබැයි මම කාමරෙන් එළියට එන්නේ සතියට දවසට. මේ තියෙන්නේ අපේ ලින්ද. ගන්න දෙයක් නැහැ. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? පතුල පේන්නේ නැහැ. ફોකස් වෙන්නේ නැහැ. එහා ගෙදර එක්කෙනා මගේ දිහා බලා හිටියා නිකන් පිස්සෙක් දිහා බලාගෙන වගේ මගේ දිහා බලා හිටියා. ඔච්චරයි ඇත්තටම කියන්න තියෙන්නේ. වෙන ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඉතින් මම ආ වීඩියෝයක් දානවා වගේ බොරු කියන්නේ නැහැ. මොකද මම ආ වීඩියෝයක් දාන එක නෑ ඇත්තටම. ඒ කියන්නේ මාසෙකින් වගේ දායි. මාසෙකින් දායි. කියන්න බෑ දැන් මම මොකද මම එහෙම කියලා මම දැම්මේ නෑ. ඒකේ මේක ෂුවරුත් නෑ. ඒකට මං දායි ඉතින් කොයි වෙලාව හරි මං දායි. මැරෙන්න කලින් මං දාන්න බය වෙන්න බෑ. අම්මට උඩු. Oh my god, bro. Oh hell no, man. What the fuck, man? මම මෙච්චරලා ඔළුව තියාගෙන ඉඳලා තියෙන කණේ කුලක් ලබ. එතනින් කණේයෝ එහෙට මෙහෙට යනවා මේ. මේ පේනවනේ ඉතින් මම වීඩියෝ එක කරන්න ගියාම කණේයෙක් හරි මම කනට කනලකට එනවා. ලැජ්ජාය පණ යනවා බං මෙතන වීඩියෝ කරන්න ගියාම. ඕකනේ මං ගෙදරින් එළියට බහින්න නැත්තේ. මිනිස්සු දැක්කම හිතනවා අපි නිකන් මේ පැන්ඩෝල් 5ක් බීලා ඉන්න කියලා මිනිස්සු හිතනවා. එහෙම නෑ. මම පැන්ඩෝල් 2යි බොන්නේ. ඒකත් පැන්ඩෝල් එකමාරයි. මොකද මගේ බර 47යි. ඉතින් මට පැන්ඩෝල් 2ක් බොන්නත් බෑ. ඒකට මම 2ක් බොනවා. හරිම මගේ ප්‍රමාණය තමයි පැන්ඩෝල් එකමාර. බර වැඩි කරගන්නත් ඕනේ ඉතින්. ලැජ්ජයි යන්නේ බර වැඩි කරගන්න. කෙල්ල වෙනවානේ පස්සේ. හරිම අමාරුයි ජීවත් වෙන්න. එහෙනම් අඹ ගෙඩියක් කාලා ලේන එක මරාගෙන සතුටින් ඉන්න. දවස් සුබ වේවා. ඔබට ජය වේවා. නෑ දවස් සුබ වේවා. මට ජය වේවා. ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් විමසා නැතිද කිසිදා